මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ඇසිල් දුටු දේ බොරු වී නොයයිදෝ දෙකෙනින් ඇසූ දේ නොවේ ශ්‍රී ලාංකීය ගායන ඉතිහාසයේ අමරණීය ඒ හඬ පෞරුෂය යලිත් ඔබගේ දෙසවනට විශාරද මොහිදිබ්බෙන්ගේ පුත් ඉෂාක් බෙක් ෂූරින්ගේ ගී සමාධිය සිනහවෙන් හෝ කතාවෙන් මනින්නට මිනිසා සිනහවෙන් හෝ කතාවෙන් ඉෂාක් බෙක් ඒක පුද්ගල ගී ප්‍රසංගය 2015 මාර්තු මස 21 වන සෙනසුරාදා සවස 6:30ට බණ්ඩිරිප්පුව ගාලවත්ත මොන්ටිකාලෝ ක්‍රීඩාංගණයේදී සුභාවිත ගීත රස විඳින්නට බණ්ඩිරිප්පුව මොන්ටිකාලෝ ක්‍රීඩා පිටියට 2015 මාර්තු 21 වෙනි සෙනසුරාදා සවස 6:30ට එකතු වන්නට ප්‍රදේශවාසීන් ඔබට සුවද ආරාධනාවයි. එදා මෙදා තුර නොමැකෙන ගීත රාවය අද ශ්‍රවණය කරන්නට ඔබට ආරාධනා කරන අතර සකල සතම බුදු බැතියෙන් ශ්‍රී පාදහිමි දෙවියන්ගේ රටේ මේ ලෝකතලේ සුරකින්න ශ්‍රී විෂ්ණු දෙවියනි ඔබත් මේ ගීත අහන්න එකතු වන්න. අමතක කරලමු පැරණි කතා මොකටද කාසිබාගේ සොයා තියා මල් ලෝකේ මහා බුංග රාජයා. ඉතින් ඔබත් මේ ගීත රස විඳීමට 2015 මාර්තු 21 වන සෙනසුරාදා දින සවස 6:30ට බණ්ඩිරිප්පුව ගාලවත්ත මොන්ටිකාලෝ ක්‍රීඩාංගණයේ ඒ සුභාවිත ගීත රසය විඳීමට කෙරෙන සුහද ආරාධනයයි මේ. ගමේ ගොඩේ සිතාදිය කවුරුත් පහේ විකුණන්නයි බඩු ගන්නයි පොළටයි යාවේ මම පොළටයි යාවේ ගමේ ගොඩේ සිතාදිය කවුරුත් පහේ විකුණන්නයි බඩු ගන්නයි පොළටයි යාවේ මම පොළටයි යාවේ. ගී සමාධිය ඔබට එකතු වන්නට මතකද දිනය 2015 මාර්තු 21 වෙනි සෙනසුරාදා දින සවස 6:30ට ගාලවත්ත මොන්ටිකාලෝ ක්‍රීඩාංගණයේදී එක්සත් තරුණ බෞද්ධ සමිතියේ සංවිධානය. බුලත් පුවක් අරන් යන්න සරමක් බැනියමක් ගන්න ගොවි මහතුන් ලෙකුතු වන්න ගමේ ගොඩේ සිතාදිය කවුරුත් පහේ විකුණන්නයි බඩු ගන්නයි පොළටයි යාවේ මම පොළටයි යාවේ ගමේ ගොඩේ සිතාදිය කවුරුත් පහේ විකුණන්නයි බඩු ගන්නයි පොළටයි යාවේ මම පොළටයි යාවේ.